කරන වැඩේ හරියටම කරන කණ්ඩායමක් තමයි. ඔන්න අපි අපේ සඳගිරි සෑය දැන් වැඩ කරන ටීම් එක එහෙම වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලොන්න ඉන්න අපිට ඩබල් නෙමෙයි අතට තට්ටු දෙකේ යනවා. අපි ගැන විස්තර අහලා පෝස්ට් එකක් දැම්මා. ගම්පල ජේටෙක් ආයතනයේ නුවන් අයියා ඇතුළු කණ්ඩායම බඩු ටික දාන්න ටක් ගාලා ඇවිල්ලා දවසින් ඇඳවල් 12ක්. ඒ කියන්නේ ඩබල් බෙඩ් 6ක් හදලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. ඉතින් ඔන්න නුවන් අයියා වැඩේ පටන් ගන්න යන්නේ. අද ඉවර කරලා දෙනවනේ. අද අපේ සෙට් එකට මේ වගේ නිදාගත්ත කෙනේ. උච්චරයි. අද ඉවර කරලානේ යන්නේ. අනවා. කො චතුරංග. ඇද්ද මේ ඇඳ හොඳයිද? හරිද කියලා. ඔන්න අපේ ඇඳන් ටික දැන් හදාන යනවා. මේ ටීම් එකට ඕන කරන ඇඳන් ටික දැන් ලස්සනට වැඩ ඉවර වීගෙන යනවා. අපේ කණ්ඩායම ඔක්කොම දැන් හරිම සතුටින් ඉන්නේ. මොකද Tamanටම කියලා ඇඳක්. නේ මල්ලි? දැන් මොකද්ද මල්ලි තාත්තේ හන්තානේ? දැන් මල්ලි තියෙනවා Tamanටම කියලා ඇඳක්. දැන් ලැස්තිනේ. මේ යන්න බලන්න චෙක් කරමුද දිග බලලා ඇද්ද කියලා. දැන් අයිස්මල්ලා උඩරිම සතුටින් ඉන්නේ නේ. කොයි වෙලාවෙ බලුවත් ඇඳන් ටික ගන්නනේ. මල්ලි පොඩ්ඩක් නිකන් නිදලා බලමුද පියල්ලාගේ තමයි අපිට දිගම වැඩි පියල්ලාගේ දිග ඇද්ද බලන්න ඕනේ. අරහට පියල්ලා බාර් ටික උඩ නිදා ගන්න පුළුවන් නේ බලමු චෙක් කරන්න. පොඩ්ඩක් නයි. දිග ඇද්ද කියලා යටෙන් චෙක් කරා නෑ උඩට මෙයන් පියල්ලානේ යට ඇයිනේ. පියල්ලා උඩ තට්ටුවද වෙන් කරගන්නේ යට තට්ටුවද? ඈ? උඩ තට්ටුව. යට නිදර ගිනා ඉවරයි. පියල්ලාගේ මම හිතන්නේ අඟල් 4ක් විතර අඩු කරන්න වෙනවා. තව පස්සට යන්න පියල්ලා. අඩි 6ටත් වැඩි නෑ. ඇතිනේ පියල්ලා? ඇති. ජිම්නාස්ටික් පෙන්නන්නේ නෑ නේ ඇති. ඇතිනේ? හරිනේ. කෙලිම මෙතනින් පොඩින් ලයින් එකටම තව අඟලක් තියෙනවා. අඟලක් ස්පේස් තියෙනවා. මේ පැත්තෙන් බැලුවම පියල්ලා යා අඟල් 4ක් තව තියෙනවා. හොඳ ගානක්. සතුටුයිද මල්ලි ඇත්තටම? ඈ Tamanටම කියලා නේ. එක දවසින් ඇඳන් ටික හැදුනා. දැන් අද හවස් දැන් අපි පේන් කරනවා. අද හවස්සේදී Tamanටම කියලා. වා උඩ තට්ටුවෙන් එකක්ද ගන්න යට තට්ටුවෙන්? උඩ තට්ටුවෙන්. ශිස් මාර වැඩේ. පියලා උඩ තට්ටුවෙන් එකක්ද ගන්න යට තට්ටුවෙන් එකක්ද? උඩ තට්ටුවෙන් එකක්. මල්ලි උඩ තට්ටුවෙන් එකක්ද ගන්න යට තට්ටුවෙන් එකක්ද? යට තට්ටුවෙන් යා විතරයි යට තට්ටුව. එතකොට අපි චිත්‍ර මල්ලි. උඩ තට්ටුවද යට තට්ටුවද? උඩ තට්ටුව මල්ල ගෙලියයි. රාජා ඔයාටත් ඕනද අද? නෑනේ. රාජා තෝරගන්නේ දැන් රාජා ඉන්න දවස් මේ ඉන්නේ නෑනේ ඉන්නවද දවසක්? උඩ තට්ටුවද යට තට්ටුවද? උඩ තට්ටුව. අද දන්නවද අද ඔයාටම කියලා හම්බෙනවා මොකද්ද? බෙට්ටේ ඇඳයි අම්මා දන්නවනේ. අයියා උඩ තට්ටුවද යට තට්ටුවද? මට හම්බුනේ කොහොමත් එකයි. නෑ කැමති මොකද උඩද යටද? උඩ හොඳයි නේ. උඩ තට්ටුව හරි. අදිත් අයියා අද ඔයාටම කියලා හම්බෙනවා මොකද්ද? ඇඳ උඩ තට්ටුවද යට තට්ටුවද? යට තට්ටුව. පියන්ත තාම තනි තට්ටුවේද නිදන්නේ? ෂාන් තනි තට්ටුවේද නිදන්නේ? ඔව් අයියෝ. ඒ වලස්සයි අද වාටම කියලා හම්බෙනවා මොකද්ද? ඇඳ උඩ තට්ටුවද යට තට්ටුවද? උඩ තට්ටුව. ඈ? උඩ තට්ටුව. අයියට උඩ තට්ටුව වෙන් කරනවා නේද? අර මොන් දන්නවද අද වාටම කියලා හම්බෙනවා? ඇඳක් හම්බෙනවා. ඇඳ උඩ තට්ටුවද යට තට්ටුවද? මම යට ඉන්න හාමුදුරුවෝ මේ. යට කෙට්ටුවෙක් කෙනෙක් දාව. එහෙමද? සුදාද වාටම කියලා හම්බෙනවා මොකද්ද? ඇඳ. ඈතේද? අලුත් එකක් කෙලිම. උඩ තට්ටුවද යට තට්ටුවද? යට තට්ටුව. යටි යාන්තයි යට තට්ටුවට තියෙනවා. අද වාටම කියලා හම්බෙනවා මොකද්ද? ඇඳක්. උඩ තට්ටුවද යට තට්ටුවද? උඩ තට්ටුව. මාවා. අද වාටම කියලා හම්බෙනවා මොකද්ද? ඇඳක්. උඩ තට්ටුවද යට තට්ටුවද? යට හොඳයි. යටි යාන්තම්. හරියට ඉන්නවා උඩ තට්ටුව යට තට්ටුවයි දෙකම බෙදිලා යනවා. පෙරේද මං උදේ දැම්ම පෝස්ට් එකක් මේ ඇඳන් ගැන අහලා මිල ගණන් අඩුවට ඇඳන් ආවා. තව පාවිච්චි කරපු කීපයක් දෙන්නත් කතා කරා. ඒ අතර විවිධ විදිහට උදව් උපකාර කරන්න ගොඩක් අය කතා කරා. ඒ අතර බඩු ටික අරන් දෙන්න ඇවිල්ලා හදලා දෙන්නම් කියලා කණ්ඩායම් දෙක තුනක් කතා කරා. ඒ අතර ගම්පල ජේටෙක් ලංකා ආයතනයේ අපේ නුවන් අයියා කාංචනා අක්කා දෙන්න කතා කරලා ඒගොල්ලෝ කිව්වා බඩු ටික ලැහැස්ති කරන්න හමුදුරනේ අපි ඇවිල්ලා එක දවසෙන් ඇඳන් ටික ගහලා දෙන්නම් ඒගොල්ලොන්ටත් වැඩ ගොඩයි බඩු ටික ලැහැස්ති කරන්න ඇවිල්ලා දවසින් ගහලා දෙන්නම් කියලා. එතකොට ඇඳන් දෙක කෑලි දෙකක් විදිහට ගලවලා හයි කරන්න පුළුවන් මට්ටමට තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. ඇඳන් දෙක කෑලි දෙකකට ගලවලා වෙන් කරන්න පුළුවන් කාමරයක් ඇතුළට ගන්න පුළුවන්. මේ පහසු ඔක්කොම තියලා හොඳට වෙල්ඩ් කරලා ගම්පල ජේටෙක් ලංකා ආයතන නිව් ජේටෙක් ලංකා ගම්පල නිව් ජේටෙක් ලංකා ආයතනයේ නුවන් අයියයි
කාංචනා අක්කයි ඔවුන්ගේ ආයතනයේ සම්පූර්ණ කණ්ඩායමයි එකතු වෙලා ඔන්න එක දවසින් අපිට මේ තට්ටු දෙකේ ඇඳන් ටික හදලා දුන්නා. ඉතින් සඳකිරිසි ආරමුදලෙන් අපි අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සියල්ලක්ම සැපයීම කරා. ඒ අයගේ නිර්මාණ දායකත්වයේ සම්පූර්ණයෙන් එක දවසෙන් ඒගොල්ලෝගේ කණ්ඩායම සඳකිරිසි ආයට ඇවිල්ලා අපිට මේ ඇඳන් ටික හදලා දීලා ගියා. ඉතින් නිව් ජේටෙක් ලංකා ආයතනයේ නුවන් අයියා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. අපේ අවශ්‍යතාවය වෙනුවෙන් ඇවිල්ලා ඉක්මනින් අපිට කඩිනමින් විසඳුමක් ලබා දුන්න. අපිට තිබුණේ බඩු ටික ගේන්න විතරයි. මට පණිවිඩය දුන්නේ හාමුදුරුවෝ බඩු ටික ගෙනල්ලා පණිවිඩය දෙන්න. අපි ඇවිල්ලා දවසින් වැඩේ ඉවර කරලා දෙන්නම් කියලා. ඉතින් කියපු ගමන් මාත් දන්නවනේ මේ පැය දෙක තුන යනකොට බඩු ටික ඔක්කොම ගෙන්න ගත්තා. බඩු ලිස්ට් එක නුවන් අයියලා ඇවිල්ලා ඔන්න ඊයේ උදේ 8:00ට විතර පටන් ගත්තා. මං හිතන්නේ පාන්දර 3:00 විතර වුණා. ඒගොල්ලෝ පැය 20ක් විතර වැඩ කරලා සම්පූර්ණයෙන් ඔන්න ඇඳන් ටික ගහලා දීලා ඉවරයි. දැන් අපි ලැහැස්ති මේ ටික පේන් කරලා අද හවස කට්ටියට වෙන් කරලා දෙන්න. ඉතින් ඒගොල්ලෝගේ ආයතනයේ ගම්පල මං ඊට කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා. නිව් ජේටෙක් ලංකා ආයතනය ගම්පල ටවුමට කිලෝමීටර් 3ක් විතර පෙරදිනේ පැත්තට වෙන්න තියෙන්නේ. ඒගොල්ලෝ බයිට් වර්ග හදන මැෂින්, ඊට පස්සේ වී කොටන මැෂින්, ඊට පස්සේ කොන්ක්‍රීට් අනන මැෂින්, ඊට පස්සේ කජුවල පොතු අරින වරවා මේවා මං හිතන්නේ ඕන කරන අපේ නිෂ්පාදන කාර්යයන් වලට සම්බන්ධ වන ව්‍යාපාරිකයින්ට ඕන කරන හැම යන්ත්‍ර උපකරණයක්ම නිර්මාණය කිරීම කරනවා. මම එක දවසක් දැම්ම මඤ්ඤොක්කා අල එහෙම චූටි නිකන් A4 sheet size පෙති වලට කැපිලා යන මැෂින් හදනවා. ඊට පස්සේ ගල් උනත් අඹරලා දාන්න පිටි කරලා දාන්න පුළුවන් මැෂින් හදනවා. මිරිස් කොටන අමුද්‍රව්‍ය මොනවාද 3-5 බඩු වර්ග, ඊට පස්සේ විවිධ අමුද්‍රව්‍යයන් කැබලි කරන පිටි කරන යන්ත්‍ර උපකරණ පවා නිර්මාණය කිරීම කරනවා. ඉතින් නුවන් අයියලාගේ පේජ් එක මම මේ ලින්ක් එකේ ෆලෝ මේ මෙන්ෂන් කරලා තියෙනවා. ඔයාලට යකඩ වලින් කරගන්න තියෙන ඕනම නිර්මාණයක් වෙනුවෙන්. ඒ වගේම ඔබට ඔබේ නිර්මාණ කටයුත්තට ඔබේ ව්‍යාපාරයට ඕන කරන විදේශීය වේවා බොහෝ විට විදේශීය නිෂ්පාදන කරන මැෂින් තමයි අපි ලංකාවට ගේන්නේ ඉන්දියාව සහ අනෙකුත් රටවල් වල. ඉතින් ඔබට ඒ මැෂින් එක මොකක්ද කියලා ඒකේ කාර්යය මොකක්ද හැදලා තියෙන්නේ කොහොමද කියන විස්තරය කිව්වොත් ඒ ඕනම මැෂින් එකක් ඒ විදිහටම නුවන් අයියලාගෙන් හදා ගන්න පුළුවන්. මේ පේජ් එකේ මේ වීඩියෝ එකේ කැප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ මම නුවන් අයියලාගේ පේජ් එක මෙන්ෂන් කරලා තියෙනවා. බලලා ෆලෝ කරන්න අවශ්‍ය අය ඔවුන්ගෙන් සේවාව ලබා ගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වැඩක් අතක ගා ඉන්නේ දඩබඩ ගාලා ඉවර කරන. ඒ වගේම කරන වැඩේ හරියටම කරන කණ්ඩායමක් තමයි ගම්පල නිව් ජේටෙක් ලංකා ආයතනයේ නුවන් අයියා ඇතුළු කණ්ඩායම. හැමෝටම තෙරුවන් සරණයි.